සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කාලයකට පස්සේ සිංහධර්ම channel එකේ අපි වීඩියෝ එකක් ගෙනවා. මට මතක හැටියට අවුරුද්දක් විතර අපි වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි ලංකාවේ හිටියේ ඊට පස්සේ කැනඩාවට ආවා. දැන් කැනඩාවට ඇවිල්ලා දැන් අවුරුදු 3කට කිට්ටු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඉතින් වෙන රටකට ආවට පස්සේ රටට ඇවිල්ලා සෙටල් වෙන්න විශාල ලොකු ගේමක් ගහන්න ඕනේ. ඉතින් අන්න හේතුව හින්දා තමයි හරියට ඉතින් වීඩියෝ එකක් දාගන්න බැරුනේ. එහෙම නැත්නම් හුඟා තේමාවල් තිබ්බ අපිට කතා කරන්න. දැන් ඊයේ පෙරේද තිබ්බ ලෝක යුද්ධය වගේ දේවල් හුඟා තිබ්බා ඉරානයේ ඇමරිකාවයි මේ වගේ හුඟා ප්‍රශ්න තිබ්බා. හැබැයි අපිට කතා කරගන්න බැරි වුණා තිබ්බ රාජකාරී වැඩත් එක්ක. ඊට පස්සේ අලුතින් කැමරාවක් අරගෙන ඒක පරණ කැමරාව වැඩ කරෙන්නේ නැහැ. මොකද අවුරුදු ගාණක් එකම තැන තියාගෙන ඉඳලා පරණ ට්‍රයිපෝඩ් එක කැඩිලා ගිහිල්ලා කැමරාව වැඩ කරේ නැහැ. ඊට පස්සේ ඊයේ දවසේ මම මේ වීඩියෝ කරන්නේ අප්‍රේල් මාසේ 26 වෙනිදා. දැන් කැනඩාවේ වෙලාව 8:00යි. ඉතින් ඊයේ දවසේ කියන්නේ අප්‍රේල් මාසේ 25 වෙනිදා මම ගිහිල්ලා අලුතින් කැමරාවක් අරගෙන ඊට පස්සේ ට්‍රයිපෝඩ් එකක් අරගෙන මේ හැම දෙයක්ම අරගෙන ඊට පස්සේ දිගටම කොහොමාර වීඩියෝ එකක් දාමු කියලා හිතාගෙන තමයි මේ දේ කරේ. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ මේ වෙනකොට මම මේ වීඩියෝ කරන මේ වෙලාව වෙනකොට මුළු ලෝකෙම කතා කරන එක්තරා සිද්ධියක් ගැන. තමයි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශාල අභියෝගයක් එල්ල වෙලා තියෙන එක. තමයි එක්තරා පුද්ගලයෙක් ඔහුව මරන්න කියලා ඇවිල්ලා තියෙන එක්තරා ඩිනර් එක. එහෙම නැත්නම් රාත්‍රී සාදයක්. ඒක සාදයක් කියනවට වඩා මේක නිකන් මීටින් එකක් වගේ එකක් දෙයක්. ඉතින් යන්න ඒ මීටින් එකට මේ සාදයක් එක්ක කියන්නේ ඩිනර් එකක් එක්ක ඒගොල්ලෝ සමහර දේවල් කතා බහ කරන්න තමයි මේක අරේන්ජ් කරලා තියෙන්නේ. අන්න ඒ වගේ වෙලාවක තමයි ඔහුව මරන්න කියලා එක පුද්ගලයෙක් ඇවිල්ලා තියෙන්නේ. මේ පුද්ගලයා කවුද? ඇයි ඩොනල්ඩ් ට්‍රම්ප්ව මරන්න උත්සාහ කරේ? අවසානයේ මොනවද සිද්ධ වුනේ? මේ හැම දෙයක්ම කතා කරමු සවිස්තරාත්මකව මේ වීඩියෝ එකේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන අපි හැමෝම දන්නවා ඒ පුද්ගලයා ගැන. එහෙම නැත්නම් ඇමරිකාවේ ජනාධිපතිවරයා ගැන කතා කරන්න කලින් එක පුද්ගලයෙක් ගැන කතා කරලා නෑ. ඔහුගේ නම තමයි කෝල් ඇලන්. අවුරුදු 31යි ඇමරිකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ඔහුගේ ඩිග්‍රී එකක් ඉවර කරලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ නාසාවේ පවා ඔහු කොන්ට්‍රැක්ට් ස්ටාෆ් කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා. මේ වගේ ඇමරිකාවේ ප්‍රසිද්ධ ආයතන වල වැඩ කරපු මේ පුද්ගලයා මේ වෙනකොට ඔහු ඒ කියන්නේ ලෙක්චර් කෙනෙක්, ඒ කියන්නේ ළමයින්ට උගන්වන එක පුද්ගලයෙක් හැටියට තමයි ඉඳලා තියෙන්නේ මේ කෝල් ඇලන් කියන පුද්ගලයා. ඉතින් මොහුට දේශපාලන බෑග්ග්‍රවුන්ඩ් එකක් පසුබිමක් තියෙනවාද කියලා කිව්වොත් එහෙම ඔව් දේශපාලන පසුබිමක් මොහුට තියෙනවා. හරි. දැන් මේ කෝල් ඇලන් කියන පුද්ගලයා දැනට එහෙම පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් එමු මේ මොකද්ද සිද්ධ වුනේ කියලා බලන්න. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් එක්තරා ඩිනර් එකකට එහෙම නැත්නම් රාත්‍රී සාදයකට යනවා. මේක සාදයක් විතර නෙවෙයි. මේක සාදයක් එක්කම එක්තරා මීටින් එකක්. මේ මීටින් එක ඇත්තටම arrange කරලා තියෙන්නේ එක්තරා ආයතනයක්. මේ ආයතනයේ නම තමයි White House Correspondent Association කියලා කියන්නේ. මේගොල්ලෝ කවුද මේ? White House Correspondent Association නැත්නම් WHCA. මේ ආයතනය තමයි White House එක. එහෙම නැත්නම් ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ගෙදර එහෙම නැත්නම් අපි කියනවා White House එක කියලා. මේ White House එකේ තියෙන හැම ප්‍රවෘත්තියක්ම ලෝකෙට දෙන්නේ මේගොල්ලෝ තමයි. WHCA කියන මේ ආයතනය. ඉතින් හැම අවුරුද්දෙම ඇමරිකාවේ ජනාධිපතිවරයා එක්ක මේගොල්ලන්ගේ ඩිනර් එකක් තියෙනවා. ඉතින් ඩිනර් එකත් එක්ක මීටින් එකක් ඉදිරියට අපි මොන වගේ දේවල් කරනවද මේ හැම දෙයක්ම. ට්‍රම්ප්ගේ හැම නිවුස් එකක්ම ඒගොල්ලෝ තමයි මේ ලෝකෙට කියන්නේ. ඒ වගේම ඒ White House එකේ වැඩ කරන සේවක සේවිකාන්ගේ මොන නිවුස් එකක් වුණත් ලෝකයට ඒගොල්ලෝ තමයි දෙන්නේ. ඔසාමා බින් ලේඩන් ඉස්සෙල්ලා මරුවට පස්සේ ඒ නිවුස් එකත් මේ ලෝකයට දුන්නේ. ඒ කියන්නේ මාධ්‍යයට දුන්නේ මේගොල්ලෝ තමයි. WHCA කියන මේ ආයතනය තමයි. මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ට විතර නෙවෙයි. හැම මිට කලින් හිටපු ජනාධිපති වෙන මේ ඇමරිකාවේ ජනාධිපති හැමෝගෙම ප්‍රවෘත්ති මේගොල්ලෝ තමයි මේ ලෝකෙට දෙන්නේ. අන්න ඒ තරම් ප්‍රබල ආයතනයක් තමයි. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් ලෝකේ ඉන්න ප්‍රබල පුද්ගලයා එක්ක ඍජුවම කතා කරන්න පුළුවන් එක්තරා ආයතනයක් තමයි මේ WHCA කියලා කියන්නේ. ඉතින් මේගොල්ලෝ ඩිනර් එකට කතා කරලා දෙනවා. මේක මම කිව්වා වගේ හැම අවුරුද්දෙම තියෙන ඩිනර් එකක් තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට කලින් මේ ඩිනර් එකට ගිහිලා නැහැ. හැමදාම ඔහු කියපු දේ තමයි මේ ඩිනර් එකට මම එන්නේ නැහැ කියන එක. ඊට හේතුව තමයි මුල් කාලේ ඉඳලම මේ ආයතනයටයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි පොඩි ප්‍රශ්න වර්ගයක් තිබ්බද. මේ පුද්ගලයා ලෝකේ ඉන්න හැමෝත් එක්කම ප්‍රශ්න අරගන්න පුද්ගලෙක් යන්න හේතුව ඉදා. හැබැයි මේ පාර ගිහිල්ලා තියෙනවා නෑ මේ ඩිනර් එකට මේ රාත්‍රී සාදයට මම එන්නම් කියලා. ඉතින් මේ සාදය තිබිලා තියෙන්නේ ඇමරිකාවේ වොෂින්ටන් නුවර තියෙන හිල්ටන් කියන මේ හෝටලේ තමයි. ඉතින් මේ හෝටලේ ගත්තා නම් එහෙම මීට කලින් පොඩි ඉතිහාසයක් තියෙනවා මේ හෝටලේ. ඒ තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක්. ඔහුගේ නම රොනල්ඩ් රේගන්. මේ ජනාධිපතිවරයා මේ හෝටලේ ළඟ තමයි වෙඩි තියලා තියෙන්නේ. ඉතින් අන්න ඒ
කළු ඉතිහාසයකුත් මේ හෝටලයට තියෙනවා. දැන් ලංකාවේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ශැන්ග්‍රීලා කියන මේ හෝටලෙට ඒ වගේම ඒ වටේ තිබ්බ හුඟක් හෝටල් වල කළු ඉතිහාසයක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය කියන එක. අන්න ඒ වගේ මේ වොෂින්ටන් නුවර දින මේ හිල්ටන් හෝටලෙටත් ඒ වගේ කළු ඉතිහාසයක් තියෙනවා. ඉතින් අන්න ඒ හෝටලේ තමයි මේ ඩිනර් එක. එහෙම නැත්නම් මේ රාත්‍රී සාදයක් තිබිලා තියෙන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ඩිනර් එක අතරතුර තමයි එකපාර වෙඩි සද්දයක් ඇහෙන්නේ. මේ වෙඩි සද්දය ඇහුණු ගමන් හැමෝම එක එක පැත්තට දුවන්න පටන් ගන්නවා. ට්‍රම්ප් මුලදී කරන එක දෙයක් තමයි ඌ මේසේ ඇසට ගිහිල්ලා හැංගෙන එක. ඌ මුලදී හිතලා තින්නේ මේ නිකන් මොකක් හරි දෙයක් බිමට ප්ලේට් එකක් වගේ දෙයක් බිමට වැටුණා කියලා. හැබැයි වෙඩි සද්ද එක දිගටම ඇහෙනකොට තමයි තේරිලා තියෙන්නේ විශාල ප්‍රශ්නයක් වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි වෙඩි තියනවා කියන එක. ඉතින් එක පැත්තකින් ඇමරිකාවේ වයිස් ප්‍රෙසිඩන්ට් එක පැත්තකට දුවනවා. ඊට පස්සේ මෙතන කවුරු හරි වෙඩි තියනවා කියලා තේරුම් ගත්තට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බොඩිගාඩ්ලා එකපාර ඇවිල්ලා ඔහුව උස්සගෙන දුවන්න පටන් ගන්නකොට ඔහු එතන ඇදගෙන වැටෙනවා. ඒක ඒ වීඩියෝස් පහම එනකොට ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භාර්යාව අයත් එක පැත්තකට දුවනවා. ඉතින් මෙහෙම එක එක්කෙනා එක එක පැත්තට දුවනකොටම මේ වෙඩි තියෙන පුද්ගලයාව වහාම අල්ල ගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ එක පොලිස් නිලධාරියෙකුට වෙඩි වදිනවා. හැබැයි ඒ වෙඩි වැදිල්ලත් එක්කම ඔහුව එහෙම නැත්නම් වෙඩි තියෙන පුද්ගලයාව මේ පොලිස් නිලධාරියා අල්ල ගන්නවා. ඊට පස්සේ 4-5 දෙනෙක් වට කරලා අල්ල ගන්නවා. ඔහු අල්ලගත්තට පස්සේ ඔහුගේ ඇඳුම එක පැත්තකට ගලවනකොට තමයි තේරිලා තියෙන්නේ ඔහුගේ ෂර්ට් එක ඇතුලේ පවා හුඟක් පිහි ඔහු හංගගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ වටේටම පිහි හංගගෙන ඒ වගේම පිස්තෝලයකුත් අරගෙන තමයි ඔහු මේ හෝටලේ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ප්‍රෙසිඩන්ට්ව බේරගත්තා, ප්‍රෙසිඩන්ට්ගේ වයිෆ්ව බේරගත්තා, වයිස් ප්‍රෙසිඩන්ට්ව බේරගත්තා. මේගොල්ලෝ හැමෝම බේරගත්තා. ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ කොහොමද මොහු මේ හෝටලේ ඇතුළට ඇතුළුනේ කියලා. එතකොට තමයි තේරිලා තියෙන්නේ කාලයක් තිස්සේ මොහු ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවුස් බලාගෙන කවදා හරි දවසක කොහොම හරි තැනකට එළියට ආවා නම් එහෙම එතනදී ඔහු මරණ වගේ ඒ කියන්නේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන මේ ප්‍රවෘත්ති වලට අනුව මම මේ කියන්නේ සමහරවිට හෙට මේ දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි දැනට ඉන්ටර්නෙට් එකේ රිලීස් වෙලා තියෙන දේවල් BBC එකේ CNN එකේ කියලා තියෙන දේවල් අනුව මම කියන්නේ ඔහු මේ හෝටලේට ගෙස් කෙනෙක් හැටියට ඇවිල්ලා චෙක් ඉන් වෙලා ඇත්තටම මේ මීටින් එක තිබිලා තියෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ. කොහොම හරි ඔහු කොතනද මීටින් එක තියෙන්නේ කියලා ඒකත් හොයාගෙන තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ව මරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කවුද මේ පුද්ගලයා කියලා අහුවොත් එහෙම මම මුලදී කතා කරපු ඒ පුද්ගලයා තමයි කෝල් ඇලන්. ඉතින් මම කිව්වා ඔහුට දේශපාලන පසුබිමක් තියෙනවද නැද්ද කියන එක මේ වීඩියෝ එක අන්තිමට කතා කරන්නම් කියලා. ඔව්. ඔහුට දේශපාලන පසුබිමක් තියෙනවා. ඒ තමයි කමලා හැරිස් ඒ වගේම මීට කලින් හිටපු ජෝ බයිඩන් ඔහුගේ පක්ෂයේ හිටපු එක පුද්ගලයෙක් තමයි මේ කෝල් ඇලන් කියලා කියන්නේ. ඊට හේතුව තමයි දැන් ඉරානයත් එක්ක ප්‍රශ්න හුඟක් ගියා. හැබැයි මේ වෙනකොට ප්‍රශ්න හුඟක් අඩු වෙලා තියෙනවා. ප්‍රශ්න නැතුවම නැහැ. ප්‍රශ්න තියෙනවා. හැබැයි සෑහෙන දැන් මීට සති දෙකකටවත් කලින් තිබ්බ ප්‍රශ්න නෙවෙයි දැන් තියෙන්නේ. ඉතින් මේ වෙනකොට සාම සාකච්ඡාවට ඇමරිකාවත් රෙඩි, ඉරානයත් රෙඩි යන ඒ වගේ තත්ත්වයක් තියෙනකොට ඇත්තටම ඉරානය ඩොනල්ඩ් ට්‍රම්ප්ව මරන්න උත්සාහ කරනවාද කියලා අහුවොත් එහෙනම් එතන විශාල ප්‍රශ්නාර්ථයක් මේ වෙනකොට තියෙනවා. මොකද ඉරානයටත් මේ වෙනකොට යුද්ධය නවත්තන්න තමයි ඕනේ. ඇමරිකාවටත් මේ වෙනකොට මේ යුද්ධය නවත්තන්න තමයි ඕනේ. ඉතින් අන්න ඒ වගේ පසුබිමක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය වගේ රටක් මරන්න උත්සාහ කරොත් එහෙම මේක විශාල කියන්න බෑ. ඊට පස්සේ හැමෝම හිතුවේ මේ යුද්ධය තුන්වෙනි ලෝක යුද්ධයක් වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් දෙයියන්ගේ පිටේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි විශාල ප්‍රශ්නයක්. එහෙම නැත්නම් විශාල බලපෑමක් මේ ලෝකේ තියෙන හැම රටකටම වගේ සිද්ධ ආසියාතික රටවල් වලට විතර නෙවෙයි. කියන්නේ තුන්වෙනි ලෝකේ රටවල් වලට විතරක් නෙවෙයි. පිටත් ඒ දේවල් බලපෑවා. ජීවන වියදම එකපාර වැඩි වෙන්න පටන් ගත්තා. තෙල් මිල වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් අන්න ඒ වගේ තැනකදී ඉරානය ආයමත් මේ ප්‍රශ්නේ දුරදිග ගෙනියයිද කියලා අහුවොත් එහෙම පෞද්ගලික මතය නැහැ. එතකොට මේගොල්ලන්ගේ ඇතුළේ තියෙන මොකක් හරි දේශපාලන බලපෑම එහෙම නැත්නම් දේශපාලන පරිගැනීමක් මේ වගේ දෙයක් හින්දා තමයි. ඊට පස්සේ වහාම ඒ වෙලාවෙම ට්‍රම්ප් පින්ට් එකක් දානවා මේ පොලිස් නිලධාරීන් හැමෝම හොඳ ජොබ් එකක්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වැඩේ හරියටම කරා මම තව විනාඩි 30කින් රටේ මිනිස්සු එක්ක කතා කරන්න එනවා කියලා. ඊට පස්සේ ඔහු මාධ්‍ය ඉදිරියට එනවා විනාඩි 30කින්. ඇවිල්ලා මේ සිද්ධ වුණ හැම දෙයක්ම සවිස්තරාත්මකව ඔහු කියනවා. මම කියපු මේ හැම දෙයක්ම ඔහු සවිස්තරාත්මකව කියනවා. එතකොට එක මාධ්‍යවේදියෙක් අහනවා මේක ඔබතුමාව මරන්න එල්ල කරපු ප්‍රහාරයක්ද කියලා. එතකොට ට්‍රම්ප් දෙන උත්තරේ තමයි අනිවාර්යයෙන් මේක මාව මරන්න තමයි මේ දේ සිද්ධ කළේ. මම නැත්නම් මාව මරන්න උත්සාහ කරපු දෙයක් තමයි කියලා. මේ දේ ඇත්තනම් මේ වෙනකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ජනාධිපතිවරයා පස්වතාවක් මේ විදිහට කවුරු හරි ප්‍රහාර එල්ල කරන්න ඇවිල්ලා. ඉතින් මේ දේ තමයි මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. මුළු ලෝකෙම කතා කරන දේ තමයි මේ. ඉතින් මම එක ප්‍රශ්නයක් අහන්න මේ වීඩියෝ ඉවර වෙන්න කලින් ඔයගොල්ලන්ට දැන් සිංහදරුවන් channel එක මුල් කාලේ ඉඳලා බලපු කට්ටිය දන්නා ඔයගොල්ලන්ට මොන වගේ
ඒ කියන්නේ මොන වගේ තේමාවල් වල වීඩියෝස් ඕනද කියන එක මින් ඉදිරියට මම අනිවාර්යෙන් පොරොන්දු වෙනවා. ඒකත් මම අලුත් කැමරා එකක් හැමදේම මරන් තියෙන්නේ. ඉතින් මම පොරොන්දු වෙනවා අනිවාර්යෙන් දිගටම වීඩියෝ දානවා කියලා. ඉතින් මම අහන්නේ මොන වගේ තේමාවල් වල ඔයගොල්ලන්ට වීඩියෝස් ඕනද කියලා. ඒ කියන්නේ ඝාතන කතා, අභිරහස් කතා, මේ වගේ අන්තර්ජාතික දේශපාලනය, ලංකාවේ දේශපාලනය නම් ඒ දවස්වල මම අරගල කාලේ කතා කරා. ඊට පස්සේ මම කිව්වා ලංකාවේ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒකින්ද ඒ දේ කතා කරන්නේ නැහැ. මොකද ඒක කතා කරොත් එම සමහර වෙලාවට එක පක්ෂයකට මං සීමා වෙයිද? මොකද මගේ හිතේ තියෙන පක්ෂ ඒකට සීමා වෙයිද කියන ඒ බය මුල් කාලේ ඉඳලා මට තිබ්බා. හැබැයි අරගල කාලේ ඒ වෙනකොට රජයට එරෙහිව මම කතා කරලා තියෙන ඒ රජයට එරෙහිව මම කතා කරලා තියෙනවා. ඊට හේතුව තමයි මේ ඒ වෙලාවේ අපි හැමෝම ඒ දේ කරපු හින්දා. ඉතින් අනිවාර්යෙන් මටත් ඒ කියන්නේ YouTube කෙනෙක් හැටියට ඒ රෙස්පොන්සිබිලිටි එහෙම නැත්නම් ඒ වගකීම මට ඒ කාලේ තිබ්බන්නේ. ඒකින්ද තමයි මම ඒ දේ කරේ. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම සිංහදන්වල channel එක බලන කට්ටිය කැනඩාවේ ඉන්නවා නම් එහෙම මේ මගේ නම්බරේ මම ස්ක්‍රීන් එකේ දාන්න. ඔයගොල්ලන්ට ඕන වෙලාවට මට කතා කරන්නත් පුළුවන්. සුබ දවසක්.